ඔබ ජීවිතයේදී එක්වරක් හෝ පරාද වී ඇතනම් නැත්නම් ජීවිතය ඔබව බිඳ දමා ඇතනම් එහෙමත් නැත්නම් ඔබ ඉන්න තැනින් පහළට වැටී ඇතනම් එය කිසිසේත්ම ඔබේ අවසානය නෙවෙයි. ඔබ එලෙස සිතන්නටවත් එපා. මොකද ඒ ඔබව ශක්තිමත් කරන, ඔබව නොසැලෙන පුද්ගලයෙකු කරන ආරම්භකයයි. ඔබට ඉදිරියට යා නොහැකි බව ඔබට හැඟෙන අවස්ථා ඕනි තරම් ඔබට ඇති. ජීවිත බර ඕනෙමටත් වඩා දැනෙන අවස්ථාවල් ඇති. සමහර වෙලාවට නිශ්ශබ්දතාවයත් ඕනෙමට වඩා ഘോഷාකාරී වෙන්න පුළුවන්. වේදනාවල් සැබෑවටම ඔබට විඳ දරා ගැනීමට අපහසු ඇති. ඒ වගේ වෙලාවල් වලට ඔබ ඔබෙන් අහන දේ තමයි ඇයි මටම වෙන්නේ? ඇයි මේ වෙලාවෙම මෙහෙම වුනේ? මේ දේවල් තවදුරටත් මට දරා ගන්න බෑ. නමුත් ඔයා හොඳින් මේක මතක තියාගන්න. ඒ ඔබේ කතාවේ අවසානය නෙවෙයි. බොහෝ විට ඔබ තුළ සිටින වීරය ඉපදෙන මොහොතේයි. ජීවිතය ඔබ කිසි විටකත් විනාශ කරන්නවත් බිඳ දමන්නවත් නැහැ. එහෙම වෙනවනම් වෙන්නේ ඔබව ශක්තිමත්ව ගොඩ නැගීමට. ඒ දිහා ප්‍රඥාවෙන් බැලුව විට ඔබට මේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඔබ දන්නවද අධික පීඩනයක් යෙදුව විට තමයි දියමන්ති නිර්මාණය වෙන්නේ. ගිනිදැල් මතින් තමයි රත්තරන් පිරිපහදු කරන්නේ. ඒ වගේම වේදනාව තමයි රණශූරයන්ව ගොඩනගන්නේ. ඔබට පහසු කාලවලදී ඔබට කිසිවක් නොවැටහෙන්න පුළුවන්. නමුත් ඔබට කිසිවක් නැති වූ කල, කිසිවෙකුගෙන් කිසිදු උපකාරයක් නැති වූ කල, ඔබ තබන සෑම පියවරක්ම යුද්ධයක් මෙන් දැනෙන විට අන්න ඒ මොහොතේ තමයි ඔබ නැගී සිටීමට තෝරාගන්නේ. සාමාන්‍ය දේවල් වලින් නැවැත්විය නොහැකි තරම් ඔබ ශක්තිමත් වෙන්න. එවිට ජීවිතය ඔබ බිඳ දමන, ඔබ පරාද වෙන සෑම විටම ඔබ නොබිදිය හැකි අපරාජිත පුද්ගලයෙකු බවට පත් වෙනවා. ඔබ කිසි විටකත් ප්‍රශ්න වලින් පැන යන්න එපා. අරගල වලින් සැඟවෙන්න එපා. ජීවිත අරගල වලින් සැඟවෙන්න එපා. කුණාටු වෙදිවත් නැගී සිටින්න. කඳුළු අතරින් කෑ ගසන්න. මොකද සෑම කැලලක්ම, සෑම තලීමක්ම, හැම තුවාලයක්ම ඔබට අත් නොහැරි පුද්ගලයෙකු බවට ඇති සාක්ෂියක්. ඉතින් ඔබ නැගී සිටින්න. නැවතත් ඔබ ගොඩ නගන්න. ඔබට නැති වූ සියල්ල නැවත ලබා ගන්න. ඔබ ඉදිරියටම යන්න. මේ ඔබේ ජීවිත කතාවේ ආරම්භයයි.